හෙලෝ අයිබෝන්. ඉතින් ඔන්න මේ අද ආවා පින්නවල සූ එකට. ඉතින් දෙහිවල සූ එකට ගිහින් තිබ්බට පින්නවල සූ එකට ඇත්තටම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් අද ආවා චුට්ටක් බලලා යන්න සත්තු ඉන්නවද නැති කතාවක් කියලා තිබ්බා මේ වීඩියෝස් වල ගොඩක් කට්ටිය. ඉතින් යන්නේක අපරාධ කියලා තිබ්බ හින්දාම තමයි ආවේ අද චුට්ටක් බලලා යන්න කියලා. ඉතින් මේ මම එන්ට්‍රන්ස් එකේ ඉන්නේ දැන්. අතනින් ටිකට් ගන්න තියෙනවා. අපි ටිකට් අරගෙන ඇතුළට ගිහලා කතා කරමු. යා. ටිකට් ගන්න තියෙනවා. අපි ටිකට් ගත්තා. ටිකට් එකක් වෙනවා දේශීය වැඩිහිටි 295ක්. පොඩි කට්ටියන්ට මං හිතන්නේ 150ක් වගේ ගාණක් අතන දාලා තිබ්බේ. ඉතින් ඇතුළට එන්ට්‍රන්ස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අතනින් අපිට මේ ඇතුළට යන්න තියෙන්නේ. යා ගිහලා බලමු. යන්න අර පැත්තෙන් තමයි ආවේ. මේ අතනින් ටිකට් අරගෙන ටිකට් චෙක් කරලා ඇතුළට එන්න තියෙන්නේ. යන පැත්තක් නම් තාම හොයාගන්න බෑ. යමු බලන්න අපි වම් පැත්තට යමු. මෙතන තියෙනවා මුව අරණ කිඹුල් අරණ. මුව අරණ කිඹුල් අරණ දෙන්නේ. මෙතන තමයි මේ ගෝන්නු ඉන්න පොට් එක. මෙතන මේ ඒ වගේම මේ ඇලිගෝනෙක් ඉන්නවා. මම වලට පෙන්නන්නම් අතන මේ ඔක්කොම ගෝන්නු ටික එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මොකද අර දැන් දවල් හින්දා අවුව සැරේනේ. අවුව සැරත් එක්ක මේ එයාලා එක තැනකට ඇවිල්ලා නිදාගෙන ඉන්නේ. මෙතන ඉන්නවා මං හිතන්නේ 20ක විතර රංචුවක් ඉන්නේ. මේ මූ තමයි මේ ඇලිගෝන. ඔයාලට පේනවා ඇති මේ ඌ තනිකරම සුදු පාටයි මේ ඉන්නේ. අපිට ළඟට යන්න බෑ. මේ මෙච්චර තමයි උන්ට හැබැයි මෙතෙන්ට එන්න පුළුවන්. තිත්මෝ සෙට් එක මම පහලට ගිහිල්ලා වෙන්නන්නම් උන් ටික. ආයේ මෙතන මේ යට ඉන්නවා මීම් ඉන්නවා. මීම් පෙන්න. මේ පැත්තේ මොකද ඉන්නේ? මේත් මේ එළෝ జాතියක් නේද? ඔව්. මේ මොකෙන්ද බලමු. මේ ඕල්මුව වැලි මුව කියන්නේ. ගෝණ මුවක් ඉන්නවා. මම හිතන්නේ මෝ ගෝණ මුව. හේ. හායි. මුව ඇවිල්ලා ඕලුමුව. මේ පැත්තේ මීන් ඉන්නවා. මෙයා මේ ගොඩක් සංවේදී සතෙක්.
එයාගේ මේ කනේ මොකක් හරි කේස් එකක් මේ පේනවා කන කැඩිලා එක කනක්. මෙයා නිකන් අර හා වගේ තමයි හැබැයි උසයි ටිකක්. ඉන්න ලව් බර්ඩ්ස් ලා. අතන ඉන්නවා නේ පිටේ. එතන ඉන්නවා ඔරිකස් ගවයා. අපි යමු චුට්ටක් බලලා එන්න ඔරිකස් ගවයා දැකලා නැහැ කලින්. ඔරිකස් ගවයා මන් දන්නේ නැහැ මේ. අතන ඉන්නවා පොඩි අස්සෙක් නම් තව සුදු පාට මේ අර දිග අන්තියන දෙන්නෙක් ඉන්නවා අන්න අතන. මෙතන ඉන්නවා බූරුවෙක්. අන්න අර ඈතත් පොඩි ඉන්නවා අස්ස පැටවු ටිකක්. මෙයාලට ඇත්තටම අර නිකන් මේ ස්වභාවික නම් මේකක් නෑ මෙතන නිකන් අර ඔක්කොම සුද්ධ කරපු නිකන් ආටිෆිෂල් හදපු දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. මෙන්න බූරුවෙක් ඉන්නවා guys. hey hi bro. මෙයා විතර දින්නේ බූරුවෙක් ඒ වගේනේ. hi bro. කොහමද? උතරන් එපා වෙලා වගේ ඉන්නේ නැද? මෙන්න මෙතන වලට පේනවා සුදු පාට දෙන්නෙක් ඉන්නවා. මේ තමයි ඔරිකස් ගවයා. ආලර ඇත්තටම මේ සාමාන්‍ය නිකන් එළුවෙක්ගේ වගේ සයිස් එක අර අන් දෙක උඩටම තියෙනවා යාලගේ. දෙන්නෙක් ඉන්නවා ඔරිකස් ගවයා. මේ හරිය ඉන්නේ මේ අස්සෙෝ පෝනියෝ මන් දන්නේ නැහැ මොකද කියලා. මට හිතෙන්නේ පෝනියෝ වගේ. පෝනියෝ මෙන්න මෙතනත් ඉන්නවා. එයාලට මේ කියන්නේ ස්වභාවික කෑම නම් මොකුත් මට පේන හැටියට ඒ කියන්නේ කන්න නැහැ. එයාලට ගේන දේවල් ගෙනල්ලා දාන දේවල් තමයි කන්නේ තියෙන්නේ. ඔව් පෝනියෝ තමයි මෙතන ගහලා තියෙන පෝනියෝ කියලා. පෝනියොත් ඉන්නවා බූරුවොත් ඉන්නවා. මෙන්න මං ආසම జాතියක් ඉන්නවා. මං හිතුවේ මේ ඇහැදට නිකන් පැස් බරාලා වගේනේ. එයාලා තමයි එන්නේ. මට පේන්නේ කපල් එකක් වගේනේ. ඔයා බය වුණාද එයාට? හායි එමු. එමු. මෙන්න බැටළුවෝ ඉන්නවා. එයා නිකන් පොඩක් කලබලෙන් ඉන්නේ මොකක් හරි කේස් එකක් තියෙනවා නේ. hey bro මොකෝ කේස් එක? එයාගේ අම්මේ ගවන්නේ තියෙන්නේ. කාගෙන යනවා එපා. මෙයාට පොඩි ඉඩක් තියෙන මේ වන්නද? මන් දැන් ඇවිල්ලා ඉන්නේ මේ කිඹුල් අරනට. මේ මෙතන එහා පැත්තේ කිඹුල්ලෝ ඉන්නවා. ඒත් එක්කම මෙතන මේ ඩීටේල්ස් ටිකක් දාලා තිනවා කිඹුල්ලෝ ගැන.
කිඹුල් ඇටසැකිල්ලක් තියෙනවා බිත්තර තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට යන්කෝ. මේ ටිකේ කිඹුල්ලු ඉන්නේ මට හිතෙන හැටියට මම තාම දැක්කේ නැහැ කිඹුලෙක්වත් හැබැයි. ඒවා කිඹුල් කාට වෙන්න මේ කිඹුල් බිත්තර දෙකලා නැති අය බලා ගන්න. මේ තියෙන කිඹුල් බිත්තර. ඒ වල සාමාන්‍යයෙන් මේ කුකුල් බිත්තරයක් සයිස් වගේ තියෙන හැබැයි ටිකක් දිගයි ඊට වඩා. කිඹුල්ලු නම් නැහැ කොහෙවත් පේන්න. මං හිතන්නේ මේක ඇතුලේ ඇති උන් මේ කිඹුල්ලු ටික ලන්ච් එකට ගිහින්. මොන කිඹුලෙක් ඉන්නවා. කොහොම සයිස් එකනේ. අන්න දෙසීට් එක වහගත්තා. ඒ ලීමා මෙන්න මෙයාලා නිදි. ඉතින් පව් මට නම් හිතෙන්නේ මොකද මේ බලන්නකෝ මේ පොඩි කාමරයක් තියෙන යාට ඉන්න සයිස් එක. ඔය මෙයාලත් මෙතන ඉන්නේ ලීමර් జాතියක්. මෙන්න ගයිස් බලහෙක් ඉන්නවා. අන්න අරින්න. උසාමාන්‍ය පොඩි එකෙක් වගේ එච්චර ලොකු නෑ. හැබැයි අනිත් සත්තුත් එක බලනකොට මේ වලහට නම් මේ සැලකිය යුතු ඒරියා එකක් තියෙනවා උඩ ඉන්න. මේ පැත්තෙන් අර පැත්තටම තියෙනවා. ඒ වලස් බ්‍රෝ. ඌවන් අතන තියෙන මේ වරක ගෙඩියක් කනවා. wow ඉතෑව නම් ඉන්න සෙට් එකක් නේ. මෙන්න ගයිස් ඉතෑව. අන්න අර ඇතුළේ රින්ගගෙන ඉන්නවා. ඉතෑව ඉන්නවා 10ක් විතරනේ. එයාලට මේ බලන්නකො කෑම දාලා තියෙනවා. බතල තියෙනවා, පිපිඤ්ඤා තියෙනවා, පැණි කුමඩු, කංකු. මේ හැමෝම මේ වැඩ හැමෝම කනවා. එයාලට ගුල් හාරගෙන ඉන්නේ අර ඇතුළේ ඒවා ඇතුළේ. මං හිතන්නේ මෙයාලට මේ දැන් තමයි කන්න දීලා තියෙන්නේ අද. මම මේ ඉන්නේ දැන් සමනල් අරනේ. මේ ලොකු සමනලෙක් ඉන්නවා. මේ හරිය ටිකක් ලස්සනයි. කියන්නේ මේ ගස් වලින් ටිකක් වැහිලා තියෙන අර හරියට සාපේක්ෂව මේ හරිය ලස්සනයි ටිකක්. මොකද අර එහා පැත්තේ මේ අපි අර වලස්සු අර කොක්කු යමිට හරි පොඩ්ඩක් මේ අමාරුයි මේ අවුව වැඩි. මේ හරිය ෂේප් ටිකක්. ඉතින් මේ මම වීඩියෝ එකත් මෙහෙම ඉවර කරන්න. ඉතින් කවුරු හරි මේ පැත්තට එනවා නම් ඇවිල්ලා බලලා යන්න. එහෙම ලොකු කේස් එකක් නෑ. හැබැයි ඉතින් සතුන්ව ෆොටෝ කරන එකට නම් මම කැමති නෑ ඇත්තටම කියනවනම්. මොකද එයාලා නිදහසේ ඉන්න ඕනනේ. ඉතින් අර සමහර සතුන්ට පොඩි ඉඩයි තියෙන. එයාලට මදි ඇත්තට මේ ඉඩ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස.
ඉතින් ඔයාලත් මේ පැත්තේ පින්නවල පැත්තේ ආව සූ එකට ඇවිල්ලා යන්න බලලා ඇවිදින්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් නිදහසේ ඉන්න පුළුවන්. මොකද අර දෙහිවල සූ එකේ තරම් මේ ලොකු ක්‍රවුඩ් එකක් නැහැ මෙහි. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඉතින් channel එක subscribe කරලා නැත්තම් subscribe කරගෙනම යන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක් වෙන්න ඕනේ.